අනිත්‍යතාවය කියන එක නිවන පිනිස ඍජුවම උපකාරී වෙනවන්නම් සිද්ධාර්ථ කුමාරයෝ ගිහිගෙයි නික්මෙන්නත් කලින් බුදු වෙන්න ඕන. ඇයි? සිද්ධාර්ථ කුමාරයා දැක්ක දේවල් ටික කියන්න බලන්න. ලෙඩෙක්, මහල්ලෙක්, මලමිනියක්, පැවිදිරුවක්. ලෙඩෙක් නිරෝගීව හිටපු කෙනා ලෙඩ වෙලා. ඒ කියන්නේ අනිත්‍යතාවය දැකලා. මහල්ලෙක් තරුණව හිටපු කෙනා මහලු වෙලා අනිත්‍යතාවය දැකලා. මලමිනියක් ජීවත්ව හිටපු එකා මැරිලා. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? අනිත්‍යතාවය දැකලා. එහෙනම් ඇයි බුදු නොවුනේ? ඈ? මොකද්ද බුදු නොවෙන්නේ හේතුව? ඒ අනිත්‍යතාවය දැක්කාට බුදු වෙන්නේ නැහැ. ඒ අනිත්‍යතාවය දැක්කාට නිවන් දකින්නේ නැහැ. එහෙනම් මෙච්චර කාලයක් ඔයාලා දැකපු අනිත්‍යතාවය මොකද්ද? ඈ? වැඩක් තියනවද? වැඩක් තියනවා. හැබැයි සම්පූර්ණ වැඩක් නැහැ. ඒ කියන්නේ සම්පූර්ණ කෙලවරට යන නිවනට යන නිට්ඨාවටම සමත් වන අවසානයේ නිෂ්ඨාව දකින්නට උපකාර වන නිත්‍ය අනිත්‍යතාවය නොවේය. එහෙනම් අද ඉගෙන ගන්නවා සැබෑම අනිත්‍යතාවය මොකක්ද කියලා. මොකක්ද ඉගෙන ගන්නේ? සැබෑම අනිත්‍යතාවය මොකක්ද කියලා ඉගෙන ගන්න. පින්වත්නි, එහෙමනම් මතක තියාගන්න ඕන ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා බුද්ධත්වයට පත් වෙලා දේශනා කරන්නට යෙදුනා. මෙච්චර කාලයක් සත්වය අනිත්‍ය 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 කියලා එකක් දැනගෙන හිටියාට ඒ අනිත්‍ය තුල ප්‍රශ්නයක් තියෙනවා. යම් කිසි කෙනෙක් අනිත්‍ය දකිනවා නම් ඒ අනිත්‍ය දකින්න ඕනේ අනාත්ම වූ දෙයක. තේරුණේ නැණි? තේරුණේ නැණි? ඒකයි වැඩි. මං අහගෙන එක්තරා ස්වාමින් වහන්සේ නමකගේ දේශනාවක කියනවා, පින්වත්නි, ඔබේ ඇස වයසට යනවා දකින්න, ඔබේ කන වයසට යනවා දකින්න, දැන් ඔබ පුංචි කාලේ ඉන්නේ, දැන් ඔබ ක්‍රමක්‍රමයෙන් ලොකු වෙනවා දකින්න, දැන් ඔබ මවුකුසේ ඉඳලා වෙලා ක්‍රමක්‍රමයෙන් එළියට බිහි වෙනවා දකින්න, දැන් ඔබ ඔය ආකාරයට වැඩි විදිහටපත් වෙනවා දකින්න, මෙහෙම වෙලා වෙනස් වෙලා දැන් ඔබ වයසට ගිහිල්ලා ඉන්නේ, දැන් ඔබේ ඇස් පේන්නේ නැහැ, දැන් ඔබේ ඇස් දෙක අන්ධ වෙනවා, මේක දකින්න, මේ අනිත්‍යතාවය දැක ගන්න පින්වත්නි. හරිද? අනිත්‍යයි, ඒක හරි වෙනස් වීම තමයි. හැබැයි මේ අනිත්‍යතාවය තුල තිබෙනව මොකද්ද? මගේ ඇස වයසට යනවා, මගේ කන වයසට යනවා, මගේ නහය වයසට යනවා, මගේ හැම රැලි වැටෙනවා, මගේ කොන්ද රිදෙනවා, මගේ කකුල් පණ නැති වෙනවා, මගේ ආත්මය කියලා කියනවා නම් මොකද වෙන්නේ කාහිංගල මහත්තයා? නෑ ඒක නේ මං අහන්නේ. ඔයා කල්පනා කරනවා මොකද වෙන්නේ? ටිකටත් තියාගෙන කල්පනා කරනවා මොකද වෙන්නේ? මොකද වෙන්නේ ඇත්තටම? ඒ අනිත්‍ය තුල අනාත්ම භාවය නැහැ. මොකද තියෙන්නේ? අනිත්‍යයි තමයි. හැබැයි එයා බලලා තියෙන්නේ ආත්මයි. ආත්මයි කියන්නේ මම, මගේ ආත්මය. ආත්ම වූ දෙයක අනිත්‍යතාවය දැක්කාට නිවන සාක්ෂාත් වෙන්නේ නැහැ. ඔන්න බලන්න භාග්‍යතුන් වහන්සේ ලස්සන ප්‍රකාශයක් කරන මොකද්ද? යද නිච්ඡං තදනත්තා. ඒක තේරුම මොකද්ද? යද නිච්ඡං තදනත්තා. යං අනිච්ඡං තං අනත්තා. යමක් අනිත්‍ය නම් ඒක අනාත්ම වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ කාලේ ශාස්ත්‍රූන් වහන්සේලා කී දෙනෙක් ඉන්නේ නැද්ද? ෂඩ් ශාස්ත්‍රූන් වහන්සේලා කියලා 6ක්ම හිටියා. නේ? තව කොච්චර ආගම් තියෙන්නේ නැද්ද? ඒ දෙසටක් මිත්‍යා දෘෂ්ටිම තිබුණානේ නේ? ඒ සියලු ශාස්ත්‍රූන් වහන්සේලාගේ බණ ඇතුලේ තිබ්බා අනිත්‍ය. ඒ සියලු ශාස්ත්‍රූන් වහන්සේලාගේ දේශනාවල තිබ්බා දුක්ඛභාවය. හැබැයි මගේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුල පමණයි තිබ්බේ අනාත්මභාවය. ඔන්න බලන්නකෝ දැන් ඕගොල්ලන්ට මෙච්චර කාලයක් බණ අහලා මතුවෙන එකක් අද හරිද? මේ දේශනාවේ තියෙන ප්‍රකට බවක් මම එළියට දාන්න උත්සාහ කරන දෙයක්. අනිකුත් සියලු ශාස්ත්‍රූන් වහන්සේලා දැනගෙන හිටියා. අනිත්‍ය බව දැනගෙන හිටියද නැද්ද? මගේ ශාස්ත්‍රූන් වහන්සේ
ඔබේ ශාස්ත්‍රුන් වහන්සේ හරිම වෙනස් හරිම ශ්‍රේෂ්ඨයි. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා සොයාගත්තා බෝධි මූලයේදී සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මේ සියලු දේවල් මේ අනිත්‍ය වෙන්නෙත් දුක්ඛ වෙන්නෙත් එකක් නිසා. ඒ මොකක් නිසාද? අනාත්ම නිසා. මොකක්ද අනාත්මයි කියන්නේ? මමය මගේ ආත්මය යයි සත්වයේක්ක පුද්ගලයෙක්ක යයි යමක් ගන්නට බැරිය. එහෙම එකක් ඇත්තේ නැත. තේරුණාද? මේ සියල්ලම හේතුඵල ධර්මතා සමූහයකි.